Hi කොහොමද guys? අද අපේ නිවාඩු දවස. ඉතින් අපි හිතුවා පොඩ එළියට යන්න කියලා බඩුවගෙකුත් තියෙනවා ගන්න. ඒ ටිකත් අරගෙන ඔෆිස් එකටත් යන්න උමනාකමක් තියෙනවා. අපිට නිවාඩු කියලා නෑනේ. ඉතින් අපි දෙන්නට සමහර දවසට නිවාඩු දවසටත් ඔෆිස් යන්න වෙනවා. සමහරක් ජන් වැඩ හින්දා අද ඔක්කොමලම නිවාඩුයි. ඒ වුණාට අපි දෙන්න නේ අයියේ. අපි දෙන්නට ඔෆිස් එකට යන්න වුණා. පැය දෙකක විතර වගේ වැඩක් තියෙනවා. ඒකත් එක්කම පොඩි අඩුපාඩුවක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙන පොඩි රවුමක් දාලා විශේෂයෙන් අද පොසොන් දවසේ පොඩ්ඩක් රවුමක් දාලා සාහනින්ට පොසොන් බලන්නත් යන්න ආසයි කියලා කිව්වා. අපි ඒක හවසට යන්න කියලා තමයි ප්ලෑන් කරන්නේ. ඔව් දැන් අපි බලනවා පොසොන් වල මිනිස්සු ලෑස්ති වෙන්නේ කොහොමද කියලා. දන්සල් එහෙම උයන්න කරන්න පටන් ගන්න කොහොමද? කොහොමද අපිට අද දන්සල් දැන් අපි ප්ලෑන් කරලා දෙන්න බෑ ඒගොල්ලන්ට. දැන් උයා ගන්න බැයි නම් පරිප්පු හදා ගන්න බැයි නම් මේ සාහනින්ට පුළුවන් කියලා උදව් වෙන්න පරිප්පු හදන්නේ ඔහම නෙමේ. අන්න ඒ වගේ මොකක් හරි අන්න ඒ වගේ එකකට උදව් වෙන්න තමයි මේ වේල පහ යන්නේ. කොහොමද අද අපිට දන්සල් බත් එකක් හම්බ වෙන්න තියෙනවා හවසට මම හිතන විදිහට. බොහෝ විට කොහොමත් අපි ලොකුවට එහෙම දන්සල් වඳින්න යන්න කියලා එහෙමම යන්නේ නැහැ. මොකද මේ දවස් ටිකේ අපි දෙන්න ඩයට් හින්දා ඩයට් කියන්නේ අපි මෙහෙමයි මෙයාගේ ඩයට් එක ටක් ගාලා දන්සල් බත් එක දැක්ක ගමන් ඇරපු ගමන් මෙයාගේ ඩයට් ඔක්කොම අමතක වෙලා අර බත් දෙකක් තුනක් ගිලලා දානවා. බොරු කියන්නේ මෙයා තමයි කන්නේ. මේ අපි ලොකුවටම දන්සල් වඳින්න යන්නේ නැහැ. වෙනද නම් අපි ගියා. හැබැයි මේ සැරේ අපි පොඩි ඩයට් එකක් යන හින්දා ආපහු බර වැඩුණත් අපිටමනේ අමාරුව මේ ආපහු බස්ස ගන්න ඕක. ඉතින් මේ මගේ ගාන්ට එනකම් මම ඩයට් එකේ ඉන්නවා. සති දෙකකට විතරක් සැරයක් තමයි අපේ චීට් මීල් එකක් යන්නේ. හිටපු ගමන් කැඩෙනවා කාටවත් පර්ෆෙක්ට් කරන්න බැහැ. දැන් වැඩ වැඩි ගොඩාක් වැඩ වැඩි වෙලාවෙක ඉතින් සෑහෙන වැඩි දවසක් ඒ වුණාට දවල් දවසේ පැයක් එකමාරක් කරන් ටක් ගාලා ජිම් වැඩි ගිහලා වර්ක්අවුට් කරලා අපි දෙන්න ආවා. මොකද පහුගිය දවස්වල අසනීපත් වෙලා හිටියා. එක දිගට අපිට ජිම් යන්න බැරි වුණා සති දෙක තුනක්. ඒකට හේතුව අපි අසනීප වෙලා හිටියා. දැන් ඔයාලා දන්නවනේ වෛරස් එකක් යනවා. මේ දවස්වල තියෙනවා චිකන් ගුන්යා තියෙනවා. ඊළඟට ඩෙන්ගු තියෙනවා. ඊට පස්සේ වෙනත් වෛරස් එකක් තියෙනවා. ඔය වගේ ගොඩාක් ಜಾති තියෙනවා. අපිට හැදුනේ මොකක්ද කියලා දන්නේ නැහැ. බෙහෙත් ගත්ත දවස් දෙකකින් තුනෙන් පොඩ්ඩක් ගොඩ දාගත්තා. ඔව් ඒ වුණාට ඒකේ අමාරු සතියක් දෙකක් යනකම් තිබ්බා. තාමත් තියෙනවා. ඒ වුණාට අපි දෙන්න ඊයේ ගියා වර්ක්අවුට් කරන්න කියලා. අද යන්න හිටියේ. ඒ වුණාට මෙයා හින්දා මට යා ගන්න බැරි වුණාද මේ මම හින්දා මෙයා කියනවා මම හින්දා එහෙනම් හරි මේ ඉතින් අපි බලමු කොහොමද අපි දවස අද ගෙවෙන්නේ කියලා. ඉතින් අපි යන්නේ මුලින්ම ඔෆිස් එකෙන් තමයි අද වැඩ ටික පටන් ගන්නෙ. මොකද මෙතන තියෙන වැඩ ටික ඉවර කළා ගියාම ලේසි. ඉතින් අපි දෙන්න ආවා ඔෆිස් එකට. ලොකු ඇස්සකුත් එනවා. කරන්න දෙයක් නැහැ. අවු ඇස්ස බලන්න බෑ. ඉතින් අපේ දේනේ අපිට මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙනවා. මේ ඒක ඉතින් ඔයාලත් දන්නවා. ඉතින් ඔයාලම දෙයක් කරනකොට ළමයි මේ වැස්සක් පටන් ගත්තා. පොඩි වැස්සක් කිරිපොද වැස්සක් යනවා. අපි දෙන්න අද නිවාඩු දවස වලට අපි දන්නේ. වෙන්න පුළුවන් මේ අපේ ඔෆිස් එකට හපැත්තේ අද බත් දන්සලක්. හයි අපි මේ මල් ගස් ටිකට මේ වතුර ටිකක් දානවා. අද කවුරුත් වතුර දාන්නේ නැහනේ. ඒක හින්දා මේ නැත්තම් ඔෆිස් දවසක් වුණා නම් අනිවාර්යෙන් අපි මේ සෙට් එක මේකට වතුර දානවා. ඔක්කොම වැඩ පටන් ගන්න කලින්ම මේ ගස් ටිකට වතුර දාලා තමයි අපේ ළමයි වැඩ පටන් ගන්න.
guys මේ අපි කිව්ව විදිහටම අපිට දන්සල් බත් හම්බ වුණා. දැන් මේක දැක්කම හිතන්න එපා මේ කඩෙන් ගත්තා කියලා. නේදයි? ඔව් දන්සල් බත් එකක් බත් එකක් නෙමෙයි බත් දෙකක් තියෙනවා දෙන්නට. බලමු කොහොමද කියලා. මේ මාර සුවඳයි. මේක මෙහෙම දෙන්න හේතුව තමයි මේ කට්ටිය මේ අපිට හැම ගිය අවුරුද්දෙම මේක හම්බ වුණා. එයාලට මොකක්ද ඒකට කියන්නේ මේ ඒ කියන්නේ අපි මොනවාද ඒකට සම්මාදම් වුණාම අර විශේෂ පරිත්‍යාගයක් විශේෂ නෙමෙයි පරිත්‍යාග කරනවානේ දැන් අපි දන්සල්ට දෙනවානේ දැන් අපි දුන්නා හාල් මිටියක් මේ පාර හාල් මිටියක් දුන්න එකට අපිට හම්බ වුණා කෑම පාර්සල් ටිකක් අපි දෙන්නගේ එක අපේ අම්මටයි ආච්චිටයි නංගිටයි සහ මේ අයියාගේ අම්මටයි තාත්තටයි අපිට හම්බුණා. එතකොට එයාලට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මේ ගියසරෙත් අපිට මේ වගේම හම්බුණා. මාර සුවඳයි මාර රසයි. පිං සිද්ධ වෙනවා. so much මේ පොය දවසේ අපිට රස ඇති අනිවාර්යෙන්ම ගිය පාරත් නියමෙටම තිබ්බා. අපි ඒක බලලා කියන්නම් කොහොමද කියලා. බඩු අරගෙන ඉවරයි. අපිට භාග්‍යවත් දුර යනකොට තමයි මතක් වුණේ හානි වීඩියෝ එකක් කරේ නෑ නේද කියලා. නෑ වැස්සත් එක්ක ටක් ගාලා දුවලා ආවා. දැන් බලන්න ක්ලයිමේට් එකේ වෙනස මේ දැන් හොඳටම ඒක පාට ඩෝන් ගාලා වැස්සා. ඩෝන් ගාලා આવුවත් ආවා. එන්නෝ. බලන්නකො අතේ තියෙන දේ. දැන් නෑ මේ ඩයට් බඩගිනි අම්බාන එක. ගෙදර යන්න පැය භාගයක් යනවා මේ දැන් මේකේ තියෙන්නේ අනාසි තියෙනවා කෑමක් තියෙනවා ඇපල් වෝටර්මෙලන් ග්‍රේප්ස් ගුණයිනේ ගෙදරක් තියෙනවා සලාඩ් එකක් දාපු එකක් මම ඉඳන් කොහම ගෙදර තියෙනවානේ අයියේ කියලා මට ඉන්න බැරිලු ගෙදර යනකම් ඒ තරම් අති දරුණු බඩගින්නක් තියෙනලු බඩේ ඉන්නේ හිඟක් මෙයා වගේම හිඟන්නේ හරි ගයිස් එහෙනම් අපි බලමු අපි හවසට ෂොට්ස් ටිකක් ඒ කියන්නේ හවසට එළියට ගියොත් අපි වීඩියෝස් ටිකක් දාන්න නේද අයියේ ඔව් මෙදින් මේ ෆෘට් කප් එක ඒක පළතුරු තියෙන්නේ බොහොම ගුණයි ආයු වර්ධනය වෙනවා මේ අපි හවසට එළියට ගියොත් ක්ලිප් එකක් දාන්නම් කොහොම මේක හැඳි නැද්ද තියෙනවා මේ තමයි මං හිතන විදියට ඕක දැන් හරි නෑ මෙයාගේ වම නෑ මේ වාහනයකට ගැලපෙනවද කියලා හිතන්න කවුරුද නෑ ඕවා ඉතින් මෙහෙමනේ දැන් ඕකේ ඇතුලේ තමයි හැඳි ටික තියෙන්නේ මෙයා හැඳි අරගෙන හැම තැනම දානවා දැන් අපිට එළියට ගියාම මොන හරි කන්න ඕනම දැන් ඉතින් හැන්දක් හොයාගන්න මාර දුකක් විඳින්න වෙනවනේ ඉතින් මං දැන් මේකේ තමයි දාලා තියෙන මගේ හැඳි ටික ළමයි මේ ඔන්න බලන්න මම පෙන්නන්නම් ඔයාලට හරිද මේකේ තමයි මම මගේ හැඳි ටික ඔක්කොම දාගෙන ඉන්නේ මෙයා චුරු ගාවත මෙයාටම තමයි ඕනේ දැන් වාහනේ ඇතුලේ එක ජරාව හැමදේම මේ වෙනවා මේක ඇතුලේ දා තිබ්බහම මුකුත් වෙන්නේ ලස්සනට තියෙනවා ඔයාලා පුරුදු වෙන්නේ මේ හොඳේ හරි එහෙනම් හවස දන්සල් වන්දින්න ගියොත් අපි අර ඒක වීඩියෝ ටිකක් අරගෙන එන්නම් මේ එහෙනම් හදිසියවත් යන්න බැරි වුණොත් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බෙමු වගේලු ඉතින් මම දන්නේ හවසට යන්න වෙයිද කියලා මේ මොකද නිවාඩු දවසේ පොඩි අලර්ට් එකක් දාන්නත් ඕනේ බත් ටිකක් කාලා මේ හරි එහෙනම් ඉතින් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු එතකන් අපි අදට ගිහින් එන්න ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් අනේ subscribe කරන්නකෝ දැන් ගිය සතියේ වීඩියෝ එකෙන් පස්සේ ගොඩාක් අය subscribe කරලා තිබ්බා thank you so much අපේ වීඩියෝ එක බලලා අපේ වීඩියෝස් බලලා subscribe කරාට එහෙමනම් මේ වගේ ලස්සන අලංකාර මොනවාද වර්ණවත් විචිත්‍රවත් වීඩියෝ එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු එහෙනම් ඒ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් ගිහිල්ලා subscribe කරන්න කරලා නැත්නම් subscribe කරන්න එහෙනම් හැමෝටම ජය වේවා අපි ගිහින් එන්නම්
Two souls. one story.